එතකොට අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2028 උසස් පෙළ ලියන ළමයිට අදාළව පවත්වපු පළවෙනි එක්සෑම් එකේ පේපර් ඩිස්කෂන් එක. රයිට්. එතකොට පේපර් එක මේ වෙනකොට නැති ළමයෙක්ට පුළුවන් වීඩියෝ එකේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ගිහිල්ලා අදාළ පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න. රයිට්. එවනම් අපි බලමු මේකේ පළවෙනි ප්‍රශ්නේ පේපර් එකට අදාළ පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. දැන් බලන්න පළවෙනි එකේ කියනවා ගම්ම්‍යතාවෙහි මාන වන්නේ. පළවෙනි ප්‍රශ්نين අහන්නේ මොකද්ද? ගම්ම්‍යතාවයේ මාන. අපි දන්නවා ගම්ම්‍යතාව කියන්නේ මොකද්ද? ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගය. එහෙනම් අපිට ගම්ම්‍යතාවයේ මාන ගන්න පුළුවන් ස්කන්ධය නම් කියන්නේ ප්‍රවේගය නම් LT ඍණ 1. මොනවද එන්නේ MLT ඍණ 1 කියලා එනවා. බලන්න ගම්ම්‍යතාවයේ මාන. ඒ අනුව පිළිතුර විදිහට ගන්න පුළුවන් අපිට පස්වෙනි පිළිතුර. ඊළඟට බලමු අපි දෙවෙනි ප්‍රශ්නේ. බලන්න දෙවෙනි ප්‍රශ්නේ කියනවා පහත සඳහන් පිළිතුරු අතරින් පිළිවෙලින් භෞතික රාශියක් හා එහි SI ඒකක හා මොනවද අහන්නේ භෞතික රාශියකුයි ඒකේ SI ඒකකයි හා බලන්න පළවෙනි එකේ තියෙනවා බලය කියලා. බලයේ SI ඒකක නම් මොනවාද? බලයේ SI ඒකක kg ms ඍණ 2යි. එතකොට මේක තියෙන්නේ මොනවද? kg m තප්පර වර්ගයට කියන එක වෙනුවට පළවෙනි උත්තරේ තියෙන්නේ මොකද්ද? පැය වර්ග කියලා. එතකොට ඒක වැරදි. දෙවෙනි එකේ තියෙනවා ආවේගය. ආවේගයේ SI එක නම් මොනවාද? kg ms ඍණ 1. බලන්න මේකේ තියෙන kg ms ඍණ 2යි කියලා. තුන්වෙනි පිළිතුර බලමු අපි. ඒකේ දීලා තියෙනවා ඝනත්වය. ඝනත්වය කියන්නේ මොකද්ද? ස්කන්ධය බෙදීම පරිමාව. කලින් ගෙවුවා මෙයාගේ SI එක ගත්තොත් kg m ඍණ 3යි කියලා එනවා. ඊළඟ බලමු හතරවෙනි ප්‍රශ්න. හතරවෙනි පිළිතුර. ඒකේ තියෙනවා පීඩනය. පීඩනයේ SI එක නම් මොනවාද? පාඩම් කරලා තියෙනවා අපි. පීඩනය සමානයි kg m ඍණ 1යි s ඍණ 2යි. දැන් බලන්න මෙතන එක හරියටම දීලා තියෙනවා. ඊළඟට තියෙනවා බලන්න පස්වෙනි පිළිතුර දීප්ත තීව්‍රතාව. දීප්ත තීව්‍රතාව මනින්නේ මොනවාගේද? කැන්ඩෙලා වලින් නේද? CD. කැන්ඩෙලා වලින්. ඔය මේක දීලා තියෙන රේඩියන්. රේඩියන් වලින් නම් මනින්නේ මොනවාද? කෝණ. අපි වෙන එකෙන් ලියාගමු. රේඩියන් කියන තැන ලියන්න. තලකෝණ මැනීම සඳහා රේඩියන භාවිතා කරනවා. ඒ අනුව දෙවෙනි එකට නිවැරදි පිළිතුර වෙන්නේ පීඩනයේ තියෙන එක කියන්නේ හතරවෙනි උත්තරේ. ඊළඟට යන්න අපි තුන්වෙනි ප්‍රශ්නෙට. මේක අහන්නේ මොනවද? උපසර්ග අතර අනුපාතය. උපසර්ග ටිකක් තියෙනවා මොනවද මතක් කරොත් අපි කතා කරා ගිගා මෙගා කිලෝ ඩෙසි සෙන්ටි මිලි මයික්‍රෝ නැනෝ පිකෝ කියලා ටිකක් කතා කරා නේද? කිලෝ නම් නැත්නම් මෙගා නම් 10යි 6යි කිලෝ නම් 10 3යි ඩෙසි කියන්නේ 10 ඍණ 5යි සෙන්ටි 10 ඍණ 2යි මිලි කියන්නේ 10 ඍණ 3යි මයික්‍රෝ කියන්නේ 10 6යි නැනෝ කියන්නේ 10 ඍණ 9යි පිකෝ නම් 10 ඍණ 2යි. බලන්න ඔන්න උපසර්ග ටිකේ වටිනාකම් අපි ලියා ගන්න. දැන් බලමු අපි උත්තර ටික. අහන්නේ 10 ඍණ 3ට සමාන වෙනවද කියලා අනුපාතය. පළවෙනි එකේ තියෙනවා කිලෝ බෙදීම මයික්‍රෝ. බලමු කිලෝ කියන්නේ 10 3යි මයික්‍රෝ කියන්නේ 10 ඍණ 6යි. එහෙමනම් බලන්න සුළු කරපුවාම එනවා අපිට
10 9. දෙවෙනි උත්තරයට යන අපි ඉක්මනින්. දෙවෙනි එකේ තියෙනවා කිලෝ බෙදීම මිලි. කිලෝ මිලි. කිලෝ වල වටිනාකම නම් 10 3යි. මිලි කියන්නේ 10 × 3යි. සුළු කරා නම් වාට ලැබෙයි 10 6. තුන්වෙනි පිළිතුරේ තියෙනවා මිලි බෙදීම මයික්‍රෝ. මිලි වල වටිනාකම නම් 10 × 3යි. මයික්‍රෝ නම් 10 × 6යි. සුළු වුණාම එනවා 10 × 3ක් කියලා. ඔය ඉනිසෙක සුළු කරලා බලන්න. ඊට හතරවෙනි පිළිතුරේ තියෙනවා අපිට මේක හතරවෙනි එකේ තියෙනවා මොකද්ද? කිලෝ බෙදීම මෙගා. කිලෝ බෙදීම මෙගා. කිලෝ නම් 10 3යි. මෙගා නම් 10 6යි. සුළු නම් එනවා 1 යට 10 3ක් මේ කියන්නේ 10 ඍණ 3යි. නම් පිළිතුර විදියට ගන්න පුළුවන් අපිට හතරවෙනි පිළිතුර. අපි පස්වෙනි පිළිතුරක් බලමු. මේකේ තියෙනවා කිලෝ බෙදීම සෙන්ටි. මේකට අදාළ පස්වෙනි පිළිතුරේ තියෙන්නේ කිලෝ සෙන්ටි. කිලෝ නම් 10 3යි. සෙන්ටි නම් 10 ඍණ 2යි. සුළු කරා නම් වාට ලැබෙයි 10 5. හැබැයි අපිට අවශ්‍ය වෙන්නේ කියන්නේ 10 ඍණ 3ක්. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් කිලෝ බෙදීම මෙගා කියන පිළිතුර හතර. ඊළඟ දෙන හතරවෙනි ප්‍රශ්න. බලන්න මේකේ අහනවා උෂ්ණත්වයේ SI එකක. පළවෙනි එකේ දෙනවා සෙල්සියස්. හැබැයි සෙල්සියස් වලින් අපි උෂ්ණත්වය මනිනවා. හැබැයි ඒක SI එකකයේ නෙමෙයි. ෆැරන්හයිට් වලිනුත් මොකද්ද කරන්නේ උෂ්ණත්වය මනිනවා. නමුත් එයා SI එකකයේ වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා ඊළඟට බලන්න ඔය දැන් බලන්න මෙතන right අපි බලමු හතරවෙනි එක. හතරවෙනි ප්‍රශ්නේ බලන්න ටිකක් හොඳ ප්‍රශ්නයක්. බලන්න මේකේ කියනවා උෂ්ණත්වය SI එකක වන්නේ. බලන්න පළවෙනි එක්කෙනාගෙන තියෙන සෙල්සියස් එයා වැරදි. දෙවෙනි එක්කෙනා ෆැරන්හයිට් එකක් වැරදි. තුන්වෙනි පිළිතුරේ තියෙනවා K. හතරවෙනි පිළිතුරේ තියෙනවා ආයි සෙල්සියස් අංශක එයක් වැරදි. ඕකේ හරි උත්තරේ මොකද්ද? K. මෙයාගේ තේරුම මොකද්ද? කිලෝ. මේ කියන්නේ කෙල්වින් නෙවෙයි. මෙන්න කෙල්වින්ට අදාළ උත්තරේ. එහෙනම් පස්වෙනි පිළිතුර. පස්වෙනි පිළිතුර. පස්වෙනි ප්‍රශ්නේ. බලන්න මේක කියනවා වස්තුවක ගම්මිතාව CGS ඒකක පද්ධතියෙන් දැක්වූ විට 0.6ක් වේ. SI ඒකක වලින් අහන්න. මොකද CGS වලින් දක්වලා තියෙන්නේ එයාගේ අගේ කියනවා අපිට කීයක්ද? 0.6යි. අපෙන් අහන්නේ SI වලින්. අපි ටිකක් හිතමු. CGS කියන කෙනා නැත්නම් 0.6යි CGS හැරෙන්න ඕන මොනකටද? SI එක නම් මොනවාද? KG MS ඍණ 1. KG MS ඍණ 1. අපි මේ පිළිවෙලට ලියාගමු මේක 0.6යි කිලෝ නම් මෙතන ග්‍රෑම් ඊළඟට C S right. දැන් බලන්න. අතන මෙතන ග්‍රෑම් මොනවද? කිලෝග්‍රෑම් වලට හැරෙන්න ඕන. මෙතන මේ සෙන්ටි කියන කෙනා මීටර වෙන්නේ. අතන මෙතන සෙන්ටිමීටර. CGS වලදී මොකද්ද වෙන්නේ? CGS වලදී මොකද්ද වෙන්නේ? අපි දිගමන ඉන්නේ සෙන්ටිමීටර වලින්. එතකොට මෙයා හැරෙන්න ඕන මීටර වලට ග්‍රෑම් කිලෝග්‍රෑම් වලටපත් වෙනවා. අපි හදමු ගන්න 0.6යි ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න 10 ඍණ 3ෙන් වැඩි කරනවා. නැත්තම් කෙනෙකුට පුළුවන් 10 3ෙන් බෙදන්න. ඊට පස්සේ තියෙනවා සෙන්ටි මීටර කරන්න මොකද්ද කරන්නේ 10 ඍණ 2කින් ගුණ වෙනවා. තප්පර කියන කෙනා තප්පරයට කියන කෙනා නැත්නම් මෙතනත් තියෙන තප්පරයට CGS වලින් දාපුවාම ඒතර බලන්න මෙයා වෙනස් වෙනවද තප්පර කියන එකකේ වෙනස් වෙලා නැහැ. එහෙනම් පිළිතුර විදිහට ගන්න පුළුවන් අපිට මෙයා ලියුවත ලියන්න පුළුවන් අපිට 6 ගුණ කිරීම 10 ඍණ 6යි. බලන්න ඒක තේරෙනවද කියලා 6 ගුණ කිරීම අපිට ගන්න පුළුවන් පිළිතුර විදිහට 6 ගුණ කිරීම 10 ඍණ 6යි. කියන්නේ දෙවෙනි පිළිතුර.
ඊළඟ තියෙනවා අපේ 6 වෙනි ප්‍රශ්නේ. රුට් එකට අදාළ 6 වෙනි ප්‍රශ්නේ. බලන්න මේක තියෙනවා මාන වලට සමාන වෙනවා කියනවා බලය ගුණ කිරීම විස්ථාපනය කාල. මෙයාගේ මාන ගැන කතා කරන නිසා මම මාන හොයාගන්න. මාන නිසා කතා කරනවා නිසා මාන ටිකක් බලනවා මම චෙක් කරනවා. බලයේ මාන මොනවද? MLT 2යි විස්ථාපනය කියන්නේ දිගක් කාලය කියන්නේ සුළු කරත් වෙනවා බලන්න ml වර්ග t ඍණ 2යි මේ t උඩට යද්දි t ඍණ 1ක් වෙනවා. නම් පිළිතුරු දීලා ගත්තා කි ml වර්ග t ඍණ 3ක්. ඇත්තටම මට කියන්න ml වර්ග t ඍණ 3ට අදාළ භෞතික රාශිය මොකද්ද? අපි පාඩම් කරා නැත්තම් පාඩම් කරන්න කියපු පහේ තියෙනවා ශ්‍රමතාව නැත්තම් ජවය. පස්වෙනි පිළිතුර. ඊළඟ බලමු. ඊළඟ නම් චූටි ප්‍රශ්නයක් තියෙන්නේ ශක්තියේ මාන හඳුන්වන්න. ශක්තියේ මාන නම් අපි පාඩම් කරගන්න කියවන මොනවද? රාශි 5ක මාන පාඩම් කරගන්න කිව්වා. මොනවද? ගම්මිතාව, බලය, ශක්තිය, ශ්‍රමතාව සහ පීඩනය. ශක්තියේ මාන නම් මොනවද? ml වර්ග t ඍණ 2යි. ශක්තිය මාන නම් ml වර්ග t ඍණ 2යි. ඒ කියන්නේ පිළිතුර විදිහට ගන්න පුළුවන් අපිට 4 වෙනි පිළිතුර. ඊළඟ බලමු අපි 8 වෙනි ප්‍රශ්න. පහත සඳහන් කවර රාශීන් බලය කාලයෙන් ගුණ කිරීමෙන් ගණනය කරන්න පුළුවන් දහම්. මොකද කියන්නේ බලයේ කාලය ගුණිතයි. බලය ගුණ කිරීම කාලය. මේක ඔයාලා 28 දරුවෝ දන්නේ ඇත්තටම බලය සහ කාලය ගුණිතෙන් ලැබෙන්නේ ආවේගය නැත්තම් කියනවා ගම්මිතා වෙනස. අපි දන්නේ නැති නිසා මාන දාලා බලමු. බලය නම් මාන mlt ඍණ 2යි. කාලයට දාලා මාන නම් t. නසුළු කරත් වෙනවා ml t ඍණ 1යි කියලා. එහෙනම් mlt ඍණ 1 කියන්නේ ඇත්තටම මොකද? ගම්මිතාවේ මාන. එහෙනම් බලන්න අපිට කියන්න පුළුවන් රාශිය විදිහට මොකද්ද? ගම්මිතාව කියලා. එහෙනම් 8 වෙනි එකට අදාළ පිළිතුර දෙන්න. 9 වෙනි එක අහනවා අපි බලන්න. ආලෝක වර්ෂයක අගය වන. right. ආලෝක වර්ෂයක් කියන්නේ මොකද්ද? ආලෝක වර්ෂ කියන අපි පාවිච්චි කරනවා කියනවා මොනකටද? ඉතා විශාල දිගවල් මනින්න තමයි ආලෝක වර්ෂ පාවිච්චි කරන්නේ. මේකේ සරල තේරුම මොකද්ද? ආලෝක කිරණයක් වර්ෂයක් තුලදී ගමන් කරන දුර. ඔයා දන්නවා දුර සමානයි වේගය ගුණ කිරීම කාලය. එහෙනම් මම එකයි ආලෝක වර්ෂ පළ කරනවා. එහෙනම් එනවා ආලෝකයේ ප්‍රවේගය නැත්නම් ආලෝකයේ වේගය නම් 3 ගුණ කිරීම 18යි ms ශ්‍රේණි 1යි. කාලය නම් කොච්චරක් වෙන්න ඕනද? 1යි අවුරුදු. ඒකක සුළු වෙන්න මොකද්ද කරන්න ඕන මම? මෙයා ලියන්න වෙනවා තප්පර වලින්. මම අවුරුද්දක් තප්පර කරනවා. දැන් බලන්න අවුරුද්දක් තප්පර කරද්දී අවුරුද්දට දින 365යි. දිනකට පැය 24යි. පැයට තප්පර 60යි. නැත්නම් පැයට මිනිත්තු 60යි. මිනිත්තු වල තප්පර 60. ඒතකොට අදාළන්නේ මීටර වලින් දැක්ක. දැන් බලන්න ඉක්මනින් ඔයාලට උත්තරේ කීයද ගන්න පුළුවන්? දැන් බලන්න කෙනෙක්ට බලාපු ගමන් පේන්න පුළුවන් දෙවෙනි පිළිතුර නිවැරදි වගේ. හැබැයි ඒකේ ගැටලුව මොකද්ද? ඒකකයේ තියෙන කිලෝමීටර් කියන. කිලෝමීටර් වෙන්න පුළුවන්ද? බෑ. එන්න ඕනේ කවුද? මීටර වලින්. එහෙනම් අදාළ පිළිතුර පස්වෙනි පිළිතුර. ඊළඟ බලමු අපි 10 වෙනි ප්‍රශ්න. මොකක්ද අහන්නේ? පහත කුමන රාශිය හෝ රාශීන් මාන රහිත. අපි කතා කරා සාපේක්ෂ කියලා වචනයක් තිබ්බොත් මොකද්ද කියේ? සාපේක්ෂ කියලා තියෙනවා නම් එයාට ඒකක සහමාන නැහැ. හැබැයි සාපේක්ෂ කියන එක තිබුණත් සාපේක්ෂ ප්‍රවේගයටයි සාපේක්ෂ ත්වරණයටයි ඒකක සහමාන තියෙනවා. එහෙනම් ඉස්සරහට ඔයා දැනගන්න ඕන මම අහනවා සාපේක්ෂ වර්තනාංකය කියලා. මෙයාට මාන තියනවාද නැහැ? ඒකක තියනවාද නැහැ?
සාපේක්ෂ කියන වචනේ තියෙනවා. සාපේක්ෂ කියන වචනේ තිබිලා සාපේක්ෂ ප්‍රවේගය සාපේක්ෂ තරණය කියන රාශි වලට නැත්නම් මෙන්න මේ භෞතික රාශි දෙකට ඒකක සහමාන තියෙනවා. right. දැන් බලමු අපි බලන්න ගත්තොත් පහත කුමන රාශිය සඳහා මාන රහිතද? සාපේක්ෂ ප්‍රවේගය කියන කෙනාට මාන තියෙනවා. සාපේක්ෂ ඝනත්වයට මාන නැහැ. වර්තනාංකයට කොහොමද මාන නැහැ. ඔයාලා අහලා ඇති. වීදුරු වල වර්තනාංක 1.5යි ඔය වගේ ඒවා වල තියෙන දේ. එහෙනම් බලන්න නිවැරදි පිළිතුර BC. ඒ කියන්නේ 4 වෙනි පිළිතුර. 11 වෙනි ප්‍රශ්නේ. බලන්න මේ කියනවා ස්කන්ධ දෙකක් අතර F බලය F සමානයි G M1 M2 බෙදීම R වර්ග මගින් ලැබේ. මෙහි M1 M2 ස්කන්ධ වන අතර R යනු එම ස්කන්ධ දෙක අතර දුර වේ. G හි මාන. මොකක්ද අහන්නේ? සරලව කියන්නේ මේක අපි කතා කරා නොදන්නා භෞතික රාශියක මාන සෙවි. එහෙනම් F සමානයි G M1 M2 බෙදීම R වර්ග. මේකෙන් මොකද කරන්න ඕනේ අපි G කියන කෙනා උක්ත කරන්න ඕනේ. එහෙනම් එනවා F R වර්ග සමානයි G M1 M2. මම දෙපැත්තම M1 M2 ගෙන් බෙදලා. එතකොට එනවා බලන්න මෙයා කැපිලා ගිහිල්ලා G වල මාන සමානයි FR වර්ග බෙදීම M1 M2 ගේ මාන. එතකොට මේ සාර්වත්‍රික ගුරුත්වාකර්ෂණ නියතයේ මානව පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ සූත්‍රය පාවිච්චි කරලා හදාගන්න පුළුවන්. බලය අපි පාඩම් කරලා තියෙනවා mLT 2යි. අරය කියන්නේ දිගක් දිගේ වර්ගය. M1 සහ M2 කියන්නේ ස්කන්ධ. එතකොට M1 උනත් M2 උනත් මොකද වෙන්නේ? යාළුවගේ මාන ගත්තොත් සමානයි. කැපිලා යනවා එහෙනම් පිළිතුරු විදිහට එනවා M ඍණ 1යි L ඝනය T ඍණ 2යි. M ඍණ 1යි L ඝනය T ඍණ 2යි. පිළිතුරු විදිහට ගන්න පුළුවන් අපිට තුන්වෙනි පිළිතුර. 12 වෙනි ප්‍රශ්නේ කියනවා අපිට ශක්තියේ ඒකක වනුයේ ශක්තියේ ඒකක මේක අහන්නේ මොනවද? ශක්තියේ මාන නෙවෙයි ඒකක. මාන නම් මොනවද? ml වර්ග T ඍණ 2යි. ශක්තිය මනින්න පුළුවන් ඒකක මොනවද? අපි කතා කරා. ශක්තිය මනින්න පුළුවන් ඒකක ගොඩක් තිබුණා. SI වලින් නම් kg m වර්ග S ඍණ 2යි. පුරි විභාගයට යන්න කලින් මේවා පාඩම් කරලා යන්න ඕනේ. මොකද විභාගෙට මේ වගේ ටිකක් තමයි හැමදාම එන්නේ. ඊළඟට බලන්න ජූල් කියලා එකකයක් තිබ්බා. නිව්ටන් මීටර නැත්නම් kWh නැත්නම් වොට් අප්පර්. එහෙම නැත්නම් තිබ්බා මොනවාද? ඉලෙක්ට්‍රෝන වෝල්ට්. එහෙම නැත්නම් තිබ්බා VS කියලා තිබ්බනේ. දැන් E සමානයි VIT කියන සූත්‍රය පාවිච්චි කරලා ගත්තේ විභවාන්තරයේ වෝල්ට් වලින් මනිනවා ධාරාව ඇම්පියර් කාලය තත්පර. මෙන්න මේ ඒකක ටිකේ මොකක්ද වෙන්නේ? ශක්තිය කියන රාශිය අපිට මැනගන්න පුළුවන්. ඒතර පිළිතුරු විදිහට ගන්න වෙන්නේ පස්වෙනි පිළිතුර. ඊළඟට දැන් අපි 13 වෙනි ප්‍රශ්නෙට 13. මේක කියන්නේ මාන විශ්ලේෂණය පිළිබඳවලු. බලමු අපි. කියනවා භෞතික සමීකරණ වල එන සමානුපාතික නියතයන්ගේ විශාලත්වය මාන විශ්ලේෂණයෙන් සොයාගත හැකියි. අපි කතා කරා සමානුපාතික නියතයන්ගේ කිසිම දෙයක් මාන පාවිච්චි කරලා හොයන්න බෑ. ඒතර පළවෙනි ප්‍රකාශය මේකේ වැරදි. ඊට පස්සේ බලන්න භෞතික සමීකරණ වල එන සමානුපාතික නියතයන්ගේ ලකුණු ඒක හොයන්න බෑ. ඊට පස්සේ කියනවා භෞතික සමීකරණ වල එන සමානුපාතික නියතයේ ඒකකවත් ලකුණවත් විශාලත්වයවත් කිසිම දෙයක් සමානුපාතික නියතවල කිසිම දෙයක් මාන පාවිච්චි කරලා හොයන්න බෑ. එහෙනම් මේ සියල්ලම සත්‍යයි. පිළිතුරු පහ. ෆීනම් භෞතික රාශියේ මාන දීලා තියෙනවා අපිට. මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් මේක කියන්නේ P කියලා දීලා තියෙනවා M L ඍණ 1යි T ඍණ 1යි ලු. අපෙන් අහනවා බලන්න දීලා තියෙන සූත්‍ර වලින් නිවැරදි සම්බන්ධ. ටිකක් හොඳ ප්‍රශ්නයක්. බලමු අපි තේරෙන්නේ P සමානයි
AB බෙදීම T කියලා තියෙනවා. මේක ටිකක් හිතමු. දැන් ඔයා P වල මාන නම් දන්නවා. අතර මෙයා සමීකරණයක් වෙන්න නම් වෙන්න ඕන දේ මොකද්ද? වම් පැත්තේ සහ දකුණු පැත්තේ මාන සමාන වීම අනිවාර්යයි. වම් පැත්ත ගත්තොත් බලන්න එනවා P වල මාන කියන්නේ M ඍණ 1යි A ඍණ 2යි. T ඍණ 1යි. දකුණු පැත්ත ගත්තොත් බලන්න A B බෙදීම T ගේ මාන. A කියන්නේ වර්ගඵලයක්. A කියන්නේ මොකද්ද? වර්ගඵලයක්. එහෙනම් මාන L වර්ග ප්‍රවේගය කියන්නේ L ඍණ 1යි. කාලයෙන් බෙදනවා කියන්නේ සුළු කර තුන බලන්න L වර්ග T ඍණ 2. එතකොට පළවෙනි සමීකරණය නම් වැරදි. මේකේ දෙන පළවෙනි එක තුන වැරදි. ඊළඟට බලමු. දෙවෙනි එකේ තියෙනවා P සමානයි AT බෙදීම B. P කියන්නේ කවුද? M L ඍණ 1යි T ඍණ 2යි T ඍණ 1. දකුණු පැත්තේ ගත්තොත් වර්ගඵලය කියන්නේ L වර්ග, කාලය කියන්නේ T, ප්‍රවේගය කියන්නේ L තුනේ ඍණ 1යි සුළු වුණාම එනවා කැපිලා ගිනවා LT වර්ග කියන. එතකොට මොකද වෙන්නේ? LHS සහ RHS අසමානයි. ඒ කියන්නේ මේ පිළිතුර වැරදි. දැන් බලන්න මේකෙදී දැන් ඔන්න ඔතනින් තමයි අපිට මේ MCQ පොයින්ට් නැත්නම් කෙටි ක්‍රම කියන එක අවශ්‍ය වෙන්නේ. දැන් මේක චුට්ටක් හිතුවදින් බලන්න තව හතර දෙනෙක් ගැන බලන්න තියෙනවා. සමීකරණ හතර. මම චුට්ටක් කල්පනා කරනවා P වල මානවල බලන්න M කියලා එක්කෙනෙක් තියෙනවා. P වල මානවලට අදාළව M. M කියන්නේ කවුද? ස්කන්ධය. එතකොට හොඳට හිතන්න VAT කියන පදවල ස්කන්ධයක් තියෙනවද? ඒ පද කිසිම එකක ස්කන්ධයක් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? ওই පිළිතුරු හතරම වැරදි. එහෙනම් කෙනෙක්ට ටක් ගාලා ගන්න පුළුවන්. මොකද්ද පිළිතුර? සියල්ල අසත්‍යයි කියන්නේ පස්වෙනි පිළිතුර. හේතුව මොකද්ද? අපි ලියා ගන්න ඕන නම් ලියන්න පීහි මාන සඳහා ස්කන්ධයක් පවතී. ස්කන්ධයක් පවතී. නමුත් VAT පද කිසිවක් සඳහා ස්කන්ධයක් නොමැත. ඒ කියන්නේ කවදාවත් සමාන වෙන්නේ නැහැ. හොඳ ප්‍රශ්නයක්. ඊළඟට බලමු අපි. ඊළඟට බලන්න 15 වෙනි ප්‍රශ්න. මේ කියන මූලික භෞතික රාශියක් වන්නේ. මූලික භෞතික රාශියක් මොකද්ද බලන්න දීලා තියෙන්නේ? බලය කියන්නේ ව්‍යුත්පන්න එක්කෙනෙක්, වර්ගඵලය ව්‍යුත්පන්න, ගම්මිතාව ව්‍යුත්පන්න, ශක්තිය කියන්නේ ව්‍යුත්පන්න. එන ප්‍රතිදීප්ත තීව්‍රතාව නැත්නම් ප්‍රතිදීප්ත තීව්‍රතාව අදාළ පිළිතුර පහ. ක්ෂමතාවේ මාන පාඩම් කරන්න කිව්ව අපි ඉස්සෙල්ලා මොකක්ද දෙන්නේ? ml වර්ග t ඍණ 3යි. ml වර්ග t ඍණ 3යි කියන්නේ පළවෙනි පිළිතුර. ඊට පස්සේ බලන්න k වල ඒක කරනවා. c සමානයි k බෙදීම ρ. දැන් මේ වගේ එක මොකක්ද තියෙන්නේ? k කියන්නේ නොදන්න එක්කෙනෙක් එයාගේ එකක හොයන්න. එහෙනම් සරලව නොදන්න කෙනා උක්ත කරගන්න. මම දෙපැත්තම වර්ග කරනවා. සමීකරණ දෙපැත්තම වර්ග කරා නම් එනවා c වර්ග සමානයි k බෙදීම ρ. k සමානයි c වර්ග ρ කියලා ලියනවා. දැන් ඉනිසරි ආදේශ කරමු c කියන්නේ මොකද්ද? වේගයක්. එහෙනම් මාන නැත්නම් ඒකක නම් ms ඍණ 1යි එයාගේ වර්ගය ρ කියන්නේ ඝනත්වයක් නම් kg m ඍණ 3 kg m ඍණ 3 සුළු කරත් වෙනවා m වර්ග s ඍණ 2 ගුණ කිරීම kg m ඍණ 3යි අවුදුරට සුළු කරා අපි kg මෙතන ඝන මීටරයට මෙතන වර්ග මීටර තියෙනවා සුළු වුණාම මීටරයට s ඍණ 2යි. නම් පිළිතුරු විදිහට ගන්න පුළුවන් අපිට kg m ඍණ 1යි s ඍණ 2. kg m ඍණ 1යි s ඍණ 2. එහෙනම් පිළිතුරු විදිහට ලැබෙනවා අපිට හතරවෙනි පිළිතුර 17 දාලා ගන්න පුළුවන්.
හතරවෙනි පිළිතුර. ඊළඟට යමු අපි 18 වෙනි ප්‍රශ්න. 18 වෙනි ප්‍රශ්න. බලන්න මේක කියනවා පහත සමීකරණය සලකන්න. a වර්ග සමානයි b ඍණ cd. මේකෙන් දීලා තියෙන සමීකරණය අපිට ප්‍රකාශ ටිකක් දීලා තියෙනවා. ඒකේ හරිය මොකක්ද කියලා අහන්න. මේකේ බලන්න a හා b හි මාන සමාන විය හැකියි. මට කියන්න a වලයි b වලයි මාන සමාන වෙන්න පුළුවන්ද? ඇත්තටම නේනම් කවුද වෙන්නේ? a වර්ගයේ මාන සමානයි b. මෙතනින් කියනවා a වලවත් b වලවත් මාන සමානයි කියලා නේ. නම් a කියන ප්‍රකාශය කරනවා. b වල මොකද කියන්නේ? c හා d හි මාන සමාන විය හැකියි. c හා d වල මාන සමාන විය හැකියි. ඇත්තට මේක වෙන්න පුළුවන්. මොනවාද කියලා දන්නේ වෙන්න පුළුවන්. උදාහරණයකින් කියන්නේ මෙයා නිකම්බ්‍රිතන වර්ගඵලය කියලා. මෙයා දිග මෙයා පළල. එහෙනම් මෙයාගේ මාන තෙල් මෙයාගේ මාන තෙල් සුළු වුණාම වර්ගඵලය මොනවද තෙල් වර්ග. එහෙනම් b කියන ප්‍රකාශය වෙන්න පුළුවන්. අන්න b කියන කෙනා වෙන්න පුළුවන්. ඊට කියන a වර්ග සහ b හි මාන සමාන විය. අනිවාර්යයෙන්ම a වර්ග වලයි b වලයි මාන සමාන. එහෙනම් BC සත්‍යය කියන්නේ දෙවෙනි පිළිතුර. දෙවෙනි පිළිතුර. හරි. ඊළඟට අපි 19 වෙනි ප්‍රශ්න. 19. බලන්න ML T ඍණ 1යි මාන වන භෞතික රාශිය. මේව නම් පාඩම් කරපුවා මොකද්ද මේ කෙලින්ම තියෙන්නේ? ගම්මිතාව. පස්වෙනි පිළිතුර. විශ්සබල මූලික භෞතික රාශියක් නොවනේ. ආ කියන්නේ මූලික භෞතික රාශියක් වෙන්නේ නැත්තේ. කාලය කියන එක නම් මූලිකයි, පදාර්ථ ප්‍රමාණය මූලිකයි, දුර මූලිකයි, කාලය මූලිකයි. ඒකට ප්‍රවේගය කියන එක නම් මූලික භෞතික රාශියක් නෙවෙයි කියලා ව්‍යුත්පන්න භෞතික රාශිය. 21 දිනව බලන්න 1 ග්‍රෑම් සෙන්ටිමීටර් තප්පරයට සමාන වෙන x කිලෝග්‍රෑම් මීටර් තප්පරයට. හරි. මේක වෙලා තියෙන දේවල් හිතුවොත් තප්පරයට තප්පරයට කියන එකක වෙනසක් වෙලා නැහැ. හොඳට හිතන්න. තප්පර කියන එක නම් මේ දෙකේම සමානයි. මෙතනදී ග්‍රෑම් කියන එක නම් පරිවර්තනය වෙලා තියෙනවා කිලෝග්‍රෑම්. ඊළඟට සෙන්ටිමීටර් පරිවර්තනය වෙලා මීටර් බවට. එහෙනම් දැන් හිතමු අපි ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න ගුණ කරන්න ඕන 10 3 තේරෙනවා. ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න 10 3 ගුණ වුණා. සෙන්ටිමීටර් මීටර් කරන්න නම් 10 2කින් ගුණ වෙනවා. දැන් පිළිතුරු එනවා 10 ඍණ 1. පිළිතුරු දෙලා දෙනවා 10 ඍණ 1. ඒ කියන්නේ පළවෙනි පිළිතුර. ආය පාරක් බලන්න මෙතන වෙලා තියෙන ඒකක පරිවර්තනය. මෙතන ගත්තාම ග්‍රෑම් හර වෙලා දෙනවා කිලෝග්‍රෑම් වලට සෙන්ටිමීටර් මීටර වෙලා. අනිත් තප්පර කියන ඒකකේ වෙනසක් වෙලා නැහැ. ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න 10 තුනෙන් ගුණ වෙනවා. සෙන්ටිමීටර් මීටර කරන්න 10 දෙකෙන් ගුණ වෙනවා. එතකොට එන්නේ 10 ඍණ 1ක් කියලා. ඊළඟ බලමු 22 වෙනි ප්‍රශ්න. බලන්න ඒක කියනවා ප්‍රවේගයේ ත්වරණය හා බලය යන රාශීන් පිළිවෙලින් ඔන්නෝම් දීලා තිනවා. ගම්මිතාවේ මාන. ගම්මිතාවේ ඒකක නැත්නම් මේක හැම විදිහට මාන හෝ ඒකක නේ. මේක කියන විදිහට ප්‍රවේගය කියන කෙනා පෙන්නනවලු A කියලා රාශිය. ත්වරණය පෙන්නනවා B කියලා රාශිය. බලය කියන කෙනා පෙන්නනවා C වලින්. බලන්න මේක හොඳ ප්‍රශ්නයක්. අපෙන් අහන්නේ ගම්මිතාවේ ඒකක. දැන් බලාගෙන අපි එක එක පිළිතුරු පළවෙනි එකේ තියෙනවා A B C කියලා. A කියන්නේ කවුද? ප්‍රවේගය යන මාන LT ඍණ 1යි. නැත්නම් අපි ඒක කොලින් යමු. A කියන්නේ ප්‍රවේගයක් එහෙනම් ms ඍණ 1යි. B කියන්නේ ත්වරණයක් ms ඍණ 2යි. බලය කියන්නේ kg ms ඍණ 2යි. බලන්න සුළු වුණොත් මම සුළු කිරීම වැඩි කරන්නේ නැහැ.
දැන් බලන්න මේක අහන්නේ අපේ ගම්මිතාව. මම මේ බලන්න මෙතන තප්පරයෝ වෙනවා S ඍණ 5ක් කියලා. මම මේ කෙටි ක්‍රමයක් ගණිත ටික සුළු කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මෙයා වෙන්නේ නැහැ. ඒක පළවෙනි පිළිතුර අපිට අයින් කරන්න පුළුවන්. ඊළඟ බලමු දෙවෙනි එකේ තියෙනවා ඒ කියන්නේ ප්‍රවේගයක්. එහෙනම් ms ඍණ 1යි. C කියන්නේ බලය. එහෙනම් kg ms ඍණ 2යි. B කියන්නේ මොකද්ද? තරණය. එහෙනම් ms ඍණ 2යි. බලන්න මෙයාට මෙයා කැපිලා යනවා. kg ms ශ්‍රේණිය 1යි කියලා එනවා. එහෙනම් දෙවෙනි පිළිතුර තමයි ඇත්තටම. ගම්මිතාව ඒකක එහෙනම් ගම්මිතාව ඒකක අනිවාර්යෙන් මොනවද? kg ms ශ්‍රේණිය 2. මේකදී අපි කරේ මොකද්ද? අර ඒකකට දාලා ආදේශ කරලා බැලුවා දාලා ඒකක එනකම්. 23 වෙනි ප්‍රශ්න. බලන්න මේක කියනවා සෙන්ටි ඩෙසි මිලි කිලෝ යන උපසර්ග වල විශාලත්වය වැඩි වෙනවා. මේක ගත්තාම මිලි කියන කෙනා මොකද වෙන්නේ? විශාලත්වය අඩු වෙනවා. 10 ඍණ 3. ඩෙසි නම් නැත්නම් ඊට පස්සේ වෙනවා සෙන්ටි නේ 10 ඍණ 2. ඊළඟට ඩෙසි. ඊට වඩා වැඩි කිලෝ. එතකොට බලන්න මිලි සෙන්ටි ඩෙසි කිලෝ. පස්වෙනි පිළිතුර. ඊළඟට අපේ ටියුට් එකේ නැත්නම් අපේ ප්‍රශ්න පත්‍රයේ ඊළඟට යන 24 වෙනි එක. බලන්න කියනවා දෛශිකයක් සහ අදිශයක්. right. මේක බලන්න පළවෙනි එකේ ගත්තොත් බලය කියන්නේ දෛශිකයක්, ගම්මිතාව කියන්නේ දෛශිකයක්. ඒ කියන්නේ ඒක ගන්න බෑ. ඊළඟට බලන්න දෙවෙනි එකේ තියෙනවා ශක්තිය කියන්නේ අදිශයක්, ජවය කියන්නේ අදිශයක්. ඊළඟට බලන්න තුන්වෙනි එකේ ප්‍රවේගයේ දෛශිකයක්, ආවේගයේ දෛශිකයක්. එයාලා ගන්න බෑ. හතරවෙනි එක බලන්න කාර්යය කියන්නේ අදිශයක්, කාලය කියන්නේ අදිශයක්. පස්වෙනි පිළිතුර බලන්න බලය කියන්නේ දෛශිකයක්, ශක්තිය කියන්නේ අදිශයක්. එහෙනම් 24ට අදාළව ගත්තාගේ පස්වෙනි පිළිතුර. ඊළඟ බලන්න 25. පහත ප්‍රකාශ සලකා බලමු. මාන නොමැති රාශිය කවුද? මේ ප්‍රාශය ටිකක් බලන්න නිවැරදි මොකක්ද කියලා අහන්න. ප්‍රකාශ හතරක් තියෙනවා. මාන නොමැති රාශිය කවුද? අනිවාර්යෙන් තියෙනවනේ. වර්තනාංකයේ මානනේ. සෑම නියතයකටම මාන නොපොවති. සෑම නියතයකටම මාන නොපොවති කියවොත් ඒ ප්‍රකාශය වැරදි. උදාහරණයක් ප්ලාන්ට් නියතයට මාන තියෙනවා. හැබැයි සමානුපාතික නියත වලට මාන නැහැ. ඒක නිසා ඒක වැරදි. ප්‍රවේගයට මාන නොමැති ඒක කොහොමත් වැරදි. ප්‍රවේගයේ මාන LT එකයි. මාන මගින් නියතයන්ගේ අගය 100ක ප්‍රකාශය වෙයි. ඒ පමණයි හරි නම් පළවෙනි එක. හරි. ඒතර බලන්න ඕන අපි ප්‍රශ්න 25ක් තියෙන හොඳ පේපර් එකක් අපේ පළවෙනි එක්සෑම් එක විදිහට අපි කරා. ඒතර බලන්න මේක වාට සමහර කෙනෙක්ට ලකුණු ඉතා වැඩි ප්‍රමාණයක් නැත්නම් ලකුණු 100ක් විතර උපරිම ප්‍රමාණයක් ඇති. තවත් කෙනෙක්ට ලකුණු 20ක් ඇති. තවත් කෙනෙක්ට ලකුණු බිඳුවක් වෙලා තියෙන්නත් පුළුවන්. ඔයා හොඳට මතක තියාගන්න මේකේ වාට ලකුණු බිඳුවක් තිබුණත් 100ක් තිබුණත් ගැටලුවක් නෑ. ඔයා බිඳුවක් තිබුණත් මොකද කරන්න ඕන? හොඳට වැඩ ටික කරගෙන යන්න. මොකද මේක තාම ඔයා මුල ඉන්නේ. ඉස්සරහට ඔයාට ඒ ටික හදා ගන්න පුළුවන්. ඒක නිසා අපි හෙමින් සැරේ වැඩ ටික කරගෙන යන්න.